ඉතින් ඔන්න අද මමයි අභිෂේකුයි හරිම හදිස්සියෙන් අපි දෙන්න හොඳටම 10 මාර විතර වෙනකන් හොඳට නිදාගත්තා. නිදාගෙන ඉවරලා තමයි නැගිටලා මේ දැන් අනිත් අයව ලැහැත්ති කරගන්න විදිහක් නැහැ. අපි දෙන්න දුවනවා මාකට් යන්න. ඉතින් මොකද අපිට අවුව කියන්නේ මම්මෝ මට ඇත්තමයි සම එක කියලා එහෙම නැහැ. අවුව නම් එපා වෙලා තියෙන්නේ. පිච්චුණා දවසට දැන්ටම කලුවේගෙන එන්නේ. මම නම් ආස නැහැ විශේෂයෙන් ලංකාවේ හිටපු හින්දා ගිනි අවුවට නම් සාමාන්‍ය අවුව කමන්නේ මේක එහෙම නෙමෙයි අම්මෝ හරිම අමාරුයි. ඉතින් අපි දෙන්නම දැන් ගිහිල්ලා ටක් ගාලා එනවා අපිට හවස තියෙනවා පොඩි ගමනක් යන්න. ඒ නිසා බඩු ගේන්නත් ඕනේ නෑනේ ඒ උනාට ඕන දේවල් ගොඩක් තියෙනවා. පහුගිය ටිකේ කිසිම විවේකයක් තිබුණ නැහැ. ඒ නිසා අද කොහොම හරි ලියාගත්තා අර ගන්නවට ටක් ගාලා ගිහිල්ලා පුළුවන් නම් ඕගලන්වත් එකතු කරගන්න. එහෙම තමයි ඉතින් හිතාගෙන ඉන්නේ. පේනව නේද? ඉර මාමගේ හැටි. ඉර මාමා අපේ ආදි බබා කියන්නේ ඉර මාමා කියලා. ඉර මාමා සරයි පුච්චු කියනවා. ඉතින් එයා දැන් කෑම කනවා. අපි දෙන්න තමයි ආවේ. ගොඩක් වැඩ තියෙනවා කරන්න. එහෙමනම් ඉතින් අද දවසේ පුළුවන් හැම වෙලාවකදීම එකතු කරගන්නම්. මොකද දවසක ඉන්නේ. ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක්. බයි බයි.